ආයිබෝවන් සාදරෙන් පිළිගන්නවා ශ්‍රමිලා ඇස්ට්‍රෝ YouTube channel එකට. අදත් කතා කරන්න යන්නේ කුම්භ ලග්නයේ ඔයාට අගෝස්තු මාසය තුල ලැබෙන සුබ සහ අශුභ ප්‍රතිඵල ගැන. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. සෙනසුරට අයිති කුම්භ ලග්නයේ අපි බලමු ග්‍රහ ගෝචරය අගෝස්තු මාසයේ. ලග්නයේ රාහු දෙවන භාවයේ සෙනසුරු වක්‍ර වෙලා ගමන් කරනවා. පස්වන භාවයේ කුජ, හයවන භාවයේ රවි, බුධ, ගුරු වගේම හත්වන භාවයේ කේතු සහ අටවන භාවයේ සිකුරු විදිහට තමයි ගමන් කරමින් ඉන්නේ. ඉතින් අගෝස්තු මාසයේ ආරම්භයේදීම අගෝස්තු 2 සිකුරු මාරුවත්, අගෝස්තු 3 කුජගේ මාරුවත්, අගෝස්තු 6 බුධගේ මාරුවත් සිද්ධ වුණා. ඒ වගේම අගෝස්තු 18 23 පිළිවෙලින් රවි සහ බුධ නැවතත් හත්වන භාවයට ගමන් කරන්න නියමිතව ඉන්නවා. ඉතින් මෙතනදී ඉස්සෙල්ලාම අපි බලමු මේ ලග්නාධිපති සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඔයාට ලැබෙන සුබ සහ අශුභ මොන වගේද කියලා. ඉතින් විශේෂයෙන්ම ලග්නාධිපති ග්‍රහයා දෙවන භාවයේ වක්‍ර වීමත් එක්ක ඔයාට පවුල ඒ වගේම තමන් කරපු ආයෝජන සංචිත ධනෙ මේ හැම දෙයක් ගැනම නැවත වතාවක් අඩුපාඩු හදාගෙන සකස් කරගෙන ඉදිරියට යන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒක සුවිශේෂී කාරණාවක්. ඒකට හේතුව තමයි දෙවන භාවයේ ගමන් කරමින් ඉන්න සෙනසුරුගේ වක්‍ර වීමත් එක්ක ජූලි 27 ඉඳලා වාට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් එතනදී උදාහරණයක් විදිහට ඔයා යම් දෙයක් ආරම්භ කරලා තිබුණා නම් ඒකේ අඩුපාඩු දැනෙන්න පටන් ගනීවි. ඒ වගේම ඔයාගේ පවුලේ ඇතුලේ ඔයා කරපු කියපු දේවල් වල සමහර විට උස් පහත් වීම දැනෙන්න පටන් ගනීවි. ඉතින් මෙතනදී ඒක දැනෙනවා කියන්නේ අශුභයි කියන එක නෙවෙයි. ඒ දැනෙන දේ නිසි විදිහට සකස් කරගෙන නැවත හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා කියන අවබෝධයෙන් වැඩ කටයුතු කරනවා නම් ඔයාට මෙන්න මේ ලග්නාධිපතිගේ වක්‍ර වීම අශුභ වෙන්නේ නැහැ. ඉතින් උදාහරණයක් විදිහට මේ රාහු ලග්නේ ගමන් කරමින් ඉන්න ඔයාගේ පහුගිය සම්පූර්ණ කාලයක් පුරාවටම වචන ගොඩාක් ඍජුයි. ඒ කියන්නේ හිතන්නේ නැතුව කතා කරන තැන් වැඩි. ඉතින් තමන්ගේ අදහසට මනුව වැඩ කරනවා. ගත තීන්දුව වෙනස් කරන්නේ නැහැ. ඉතින් මේ හරහා ඔයාගේ විශේෂයෙන්ම බලපෑම් ඇති වුණේ සබඳතාවලට, විවාහයට, හවුල් කටයුතු වලට. ඉතින් එතනදී ඔයාගෙන් සිදුණු යම් ගැටලුවක්, වැරැද්දක්, එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සෙනසුරුගේ වක්‍ර වීම හරහා නැවත සකස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තමයි දෙන්නේ. ඉතින් මෙතනදී කුම්භ ලග්නේ ඔයා නොනෙමෙන සුළු ගතියක් තියෙන, නමුත් මනුෂ්‍යත්වයට ගරු කරන යහපත් ලග්න හිමියෙක්. ඉතින් එතනදී ඔයාට පුළුවන් නම් නම්‍යශීලී වෙලා, නිහතමානී වෙලා ඒ පවුල ඇතුලේ හරි ව්‍යාපාරය ඇතුලේ හරි තමන්ගේ තීන්දුව తీරන නිසා, එහෙමත් නැත්නම් තමන්ගේ වචන නිසා ඇතිවුණු යම් ප්‍රශ්නයක් වෙනවා නම් ඒක නැවත සකස් කරගෙන ඒ තැන් හදාගෙන ඉස්සරහට යන්න ඔයාලට ගොඩක් වාසිදායක කාලයක් වෙනවා මේ කාලය. ඉතින් ඒ වගේම තමයි මේ කුජගේ පස්වන භාවයේ ගමන් කිරීමත් එක්ක විශේෂයෙන්ම සබඳතාවල නැවත වතාවක් ඍජු තීරණ අරගෙන උස් පහත් වීම ඇති කරගන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ සමීපතමයන්ගේ දේවල් වලට ඔරොත්තු දීම වෙනුවට ප්‍රශ්න ගැටලු ඇති කරගන්නවා. ඉතින් මෙතනදී අපි දැන් කිව්වා ඔයාගේ පැවැත්ම, ඔයාගේ පවුල දැන් සබඳතා ගැනත් කියනවා. මෙන්න මේ තුන් තැනටම යම් ඍජු බලපෑමක් ඇති කරන කාලයක් තමයි ගත වෙමින් තියෙන්නේ. ඒ වගේම තමයි අපි බලමු 6 වෙනි භාවයේ මේ රවි බුධ ගුරුගේ එකතුවත් එක ගුරුගේ බලවත් වීමනේ 6 වෙනි භාවයේ තියෙන්නේ. ඉතින් ඔයාගේ විරුද්ධවාදීන් සතුරන් මැඩගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව ඔයාට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ චිත්ත ශක්තිය ඇති කරගෙන තමන් කරමින් ඉන්න දෙයට, ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා සේවයක් සැපයීම, ඒක හරිම විදිහට කරන එක. මෙන්න මේ දේවල් වලට යහපත් උදාහරණ 6 වෙනි අධිපතිය බලවත් වුණාම විශේෂයෙන්ම ලෙඩ දුක් වලට ඔරොත්තු දීමත් ඇති කරලා තියෙනවා. ඉතින් මෙතනදී රවිගේ බුධගේ සහ ගුරුගේ එකතුවත් එක්ක හොඳ ග්‍රහ සංයෝගයක් එකතු කරලා තියෙන. විශේෂයෙන්ම තරග විභාග වලට පෙනී සිටින දරුවන්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හොඳ අවස්ථාවක්. ඉතින් ඒ වගේම තමන්ගේ කරන දේ හොඳ සේවයක් සපයන්න, රැකියාව ඇතුලේ තමන් කරන දේ හරියටම කරන්න, තමන්ට උසස් වීම ලබා ගන්න, ඒ වගේම හොඳ නමක් ලබා ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ අගෝස්තු 17 වෙනකම් මේ පවතින කාලය ඇතුලේ
ඔයාට පුළුවන් සමාජය ඇතුලේ හොඳ නමක් ලබා ගන්න පුළුවන් විදිහට කටයුතු සැලසුම් කරගෙන ඉදිරියට යන්න. හත්වන භාවයේ කේතු ගමන් කරමින් ඉන්නේ. ඉතින් හත්වන භාවයේ කේතු ගමන් කරනවා කියන්නේම අපි පහුගිය කාලේ පුරාවටම ඔයාගේ විවාහ ජීවිතය ඇතුලේ එහෙමත් නැත්නම් සබඳතාවල හවුල් කටයුතු වල අර හැඟවුණු දේවල් තමන්ගේ ජීවිතේට බලපාන්න පටන් ගන්නවා. යට ගහගෙන හිටපු දුක, තැවුල, පීඩාව මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් විදිහට එළියට එන්න පටන් ගන්නවා. ඉතින් යම් තරමකින් මාට ඒක අර සකසුරුවම් කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ දෙවෙනි සෙනසුරුගේ මේ වක්‍ර වීමත් එක්ක වාට ලැබෙන අර දෙවන අවස්ථාව හින්දා තමන්ගේ දේවල් සකසුරුවම් කරගෙන ඉස්සරහට අරන් යන්න පුළුවන් හැකියාව දෙන නිසා. ඉතින් ඒ වගේම අගෝස්තු 18 23 කියන කාල පරාසය ඇතුලේ රවි බුධයි දෙන්නගේ මාරුවත් එක්ක රවි බලවත් වෙනවා 7 වන භාවයේ. මේ රවිගේ 7 වන භාවයේ බලවත් වීමත් එක්ක අර විවාහ කටයුතු වල සාමාන්‍යයෙන් යම් ප්‍රමාදයක් ඇති කරමින් තිබුණා නම් ඒව මගහරවන්න තරම් හේතුවක් වෙනවා. විශේෂයෙන්ම කේතු 7ට ආවා කියන්නේම ඔයාගේ විවාහය කෙරෙන්ඩි කියනනම් කඩාකප්පල් කරනවා. එහෙම නැත්නම් ප්‍රමාද කරනවා. අඩුතරමේ ඔයාගේ සිතිවිල්ලෙන්වත් ඔයාට යහපතක් දෙන්නේ නැහැ මට විවාහයක් ඕන කියන තැනට. ඉතින් එන්නේ වගේ ප්‍රශ්න ගැටලු ගොඩක් මගහරවන්න වෙන්නාධිපතිය 7 වෙනි බලවත් වීම හේතුවක් වෙනවා. විශේෂයෙන්ම 5 වෙනි අධිපතියත් එක්ක. ඉතින් එතනදී සබඳතා හරහා විවාහය කියන තැනට කටයුතු සැලසුම් කරගන්න පුළුවන් පොඩි අවස්ථාවක් වාට ලැබෙනවා. ඉතින් ඒක මේ මහ ගොඩක් ලොකු කාලයකට ලැබෙන අවස්ථාවක් නෙවෙයි ඇත්තටම. මේ රවි බුධ කේතුගේ එකතුවත් එක්ක ප්‍රශ්න මැදින් ඔයාගේ කටයුතු යුග ජීවිතයේ පැත්තෙන් හවුල් කටයුතු පැත්තෙන් ප්‍රශ්න ගැටලු මැදින් උනත් සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියානම් තමන්ගේ ළඟම සමීපතම කෙනෙක් කරහා තමන් හවුලක් කරහා එහෙමත් නැත්නම් තමන්ගේ සහකරු සහකාරිය හරහා විදේශයෝග ක්‍රියාත්මක වෙන දුර ගමන් යන්න අවස්ථාවක් උදා කරන කාලයක තමයි ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි තමන්ගේ හිතේ තෘප්තිය ඇති කරගන්න ඉස්සෙල්ලා තමන්ගේ නොසන්සුන් සිතිවිලි පාලනය කරගෙන ඉන්න. තමන්ට ලැබෙන දේ සාර්ථකත්වයට යන්න පුළුවන් හොඳම දේ කියලා අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ වගේම මේ අගෝස්තු මාසේ 2 වෙනිදා මාසයේ ආරම්භයේදීම සිකුරුගේ මාරුවක් සිද්ධ වුණා 8 වෙනි භාවයට. 8 වෙනි භාවයට සිකුරු මාරු වුණාට අගෝස්තු 6 වෙනකන් බුධගේ බලවත් වීම හරහා සිකුරු කන්‍යා රාශියට ආපු නීචය බලපෑවේ නැහැ. නමුත් මේ අගෝස්තු 6න් පස්සේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අර 8 වෙනි භාවයට සිකුරු ආපු එකෙන් ලැබෙන සුව පහසු අඩු බව මුක්ති විඳින්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සෞඛ්‍ය ගැටලු ඉස්මතු වෙන්න පුළුවන්. මුත්‍රා දෙවිල්ල බඩ කරවෙන එක, ඒ වගේම වකුගඩු ආශ්‍රිත පීඩා උත්සන්න වෙන්න පුළුවන් අවස්ථාවක් ඇති කරනවා. ඉතින් ඒ වගේම අර තව කාරණාවක් තමයි ඔයා එක පැත්තක් විතරක් අරමුණු කරගෙන හිටියානම් මේ සිකුරුගේ ග්‍රහමාරුවත් එක්ක අගෝස්තු මාසේ 2 වෙනිදා ඉඳලා, ඒ කියන්නේ 2 වෙනිදානේ මාරුව සිද්ධ වුණේ. එතකොට එතන ඉඳලා මේ අර බැලන්ස් කරගත්තේ නැති කටයුතු සමබර කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔයාට උදා වෙන්නේ. විශේෂයෙන්ම රැකියාව විතරක් බලාගෙන හිටපු කෙනෙක් නම් වාගේ පවුල එහෙම නැත්නම් සබඳතා එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පැත්තටත් අවධානය දෙනවා. ඔයා පෞද්ගලික ජීවිතයේ පැත්ත විතරක් අල්ලන් හිටියනම් රැකියාවක් කරන්න නැතුව ව්‍යාපාරයකට අතනොගා මෙන්න මේ පැත්තත් වා හිමින් හිතන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ ජීවිතේ සමබර කරගෙන යන්න පුළුවන් අවස්ථාව ඔයාගේ කුම්භ ලග්නයට අපි කියනවා යෝගකාරක ග්‍රහය කියලා. ඉතින් යෝගකාරක ග්‍රහයගේ ග්‍රහ මාරුවත් එක්ක බලපෑම් ඇති කරනවා. මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි තමන්ගේ අදහස් උදහස් ඍජුව ප්‍රකාශ කරන තැන්වලදී නැතිව යන්නේ තමන්ගේම සුවපහසුව කියන කාරණාව.
ඔයා සමාජගත වෙන තැනදී ඔයා හොඳ පුද්ගලයෙක් කියලා හැමෝම දන්නවා. එතකොට ඔයා වෙනදට සමාජයත් එක්ක වැඩ කටයුතු කරන ආකාරයට නෙමෙයි මෙන්න මේ යන කාලේ වැඩ කටයුතු කරන්නේ. ඔයාට රුස්සන්නේ නැහැ. ඔයා ෂණික තීරණ ගන්නවා. ඔයාට කේන්තිය උපරිම එනවා. නමුත් ඔයා බොහොම වැදගත් කෙනෙක් විදිහට සමාජගත වෙන්න සමාජයේ පෙනී හිටින්න වාසනාවත් ඇති කරගෙන තියෙනවා. විශේෂයෙන්ම වගේ සුව පහසුව නැති කරන ආරෝග්‍යශාලා ගත වීම, නීතිය රැහැනට පාත්‍ර වීම, ඒක සුළු දෙයක් හෝ ඊට වඩා වැඩි දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාලවලදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ අනුන්ව විශ්වාස කරලා කරන කටයුතු වලින්. ඉතින් අපි දැන් ගොඩක් දේවල් කතා කළා හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට. ඉතින් මේ කාලේ මේ යන ග්‍රහ ගෝචරයෙන් ඊට වඩා දෙයක් දෙනවා නම් ඒක ඔයාගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයින්ගේ පිහිටීම අනුව ඒ වගේම මහදශාව අතුරු දශාව වගේ ඒ විදසාව ඒ අනුව වෙනස් වෙන්න අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතනදී ඔයා බුද්ධිමත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ පෙරලියක් කරන තීන්දුව తీරන වලට යද්දී අනිවාර්යයෙන්ම තමන්ගේ පෞද්ගලික කේන්ද්‍රයේ එක්වරක් හෝ පරීක්ෂා කරගෙන තීන්දුව తీරන වලට එන්න. පොදුවේ කියන ග්‍රහ ගෝචර බලපෑම් වලින් සමහර දේවල් අඩු වැඩි වීම තමන්ගේ උප්පත්ති කේන්දරේ ඔයාට ආවේනික විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසාම ඔයාගේ ජීවිතේ වැදගත් තීන්දුව తీරනවලදී තමන්ගේ පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඒ තීන්දුව తీරන ගන්න එක ගොඩක් සාර්ථකයි කියලා තමයි ඔයාට මතක් කරලා දෙන්න තියෙන්නේ. ඉතින් පොදුවේ ග්‍රහ ගෝචරයක් ගැන අපි විස්තර දැනගත්තාම අපිට පුළුවන් අශුභතා වළක්ව ගන්න උත්සාහ කරන්න. සුභඵල කියන දේ තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයට ආවේනිකවනේ ලැබෙන්නේ. නමුත් අශුභ කියන දේ තමන්ගේ කේන්ද්‍රයේ පලා කියන්නේ ග්‍රහ ගෝචර වලින් ලැබුණත් නැතත් අශුභ වළක්ව ගත තැන ඉතුරු වෙන්නේ සුභඵල විතරයි. ඉතින් ඒක නිසා යම් කාලයකදී කියනවා නම් සැලකිලිමත් වෙන්න ඕන පැති ගැන වළක්ව ගන්න ඕන තමන්ගේ ආකල්ප සිතිවිලි ගැන. ඉතින් ඒ දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඔයාගේ උප්පත්ති කේන්දරයේ ග්‍රහයින්ගේ බලදුබලකම් අනුව මොන දේවල් ලැබුණත් නොලැබුණත් ඔයාට සුභ පැත්ත වර්ධනය කරගන්න මේ අශුභ වළක්ව ගන්න එකම හේතුවක් වෙනවා. ඉතින් ඒක නිසා වැදගත් තීන්දුව తీරන වලට යනවා නම් පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. එහෙම නැත්නම් ඔයා සාමාන්‍යයෙන් ලොකු වෙනස්කම් වලට නැතුව සාමාන්‍යයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පොදුවේ කියන පලාපල ඇතුලේ තියෙන අශුභතා මතක් කරලා දෙන උස් පහත් වීම වළක්ව ගන්න උත්සාහ කරන තැනදී තමයි ඔයාට ඒ කාලේ බොහොම සාර්ථක විදිහට ගෙවලා අවසන් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. වගේ ලග්නාධිපති ඉන්න භාවය ඒ වගේම මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එකතු වෙන්න පුළුවන්. විශ්වමාතාවගේ ආශිර්වාදයෙන් ඔයාගේ සියලු පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. අදත් ගිහින් එන්නම්.